ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔක්කොම. ඉතින් මගේ වීඩියෝස් බලලා කමෙන්ට් කරපු, ලයික් කරපු, ඒක ෂෙයා කරපු හැමෝටම ස්තුතියි. ඉතින් අද මම ඔයගලන්ට කියා දෙන්නන්නේ කොහොමද ඇන්තූරියම් පැලයක් අලුතින් රිපෝට් කරගන්නේ කියලා. ඉතින් මේකෙදි වැදගත්ම දේ තමයි අපේ මේ පැලේ හිටවන්න මාධ්‍ය මිශ්‍රණ සාදා ගැනීම. ඉතින් ඒ සඳහා මම යොදාගන්න අපේ නිවස අවටින් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය තමයි. ඉතින් අපිට මේ වගේ වැදගත්කම තියෙන්නේ මේ වගේ මාධ්‍ය මිශ්‍රණයක් හදලා අපිට ඇන්තූරියම් පැලයක් හරි ඕකිඩ් පැලයක් හරි හිටව ගත්තාම අපිට දිගින් දිගටම අපිට පොහොර යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ සහ රසායනික වලට පොහොර වලට යන වියදමත් අපිට අවම කරගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක බලන්න කලින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. අපි ගිහින් බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම මේ ඇන්තූරියම් පැල හිටවන්න හදන මාධ්‍ය මිශ්‍රණ සාදා ගන්න යොදා ගන්න අමුද්‍රව්‍ය. ඉතින් මුලින්ම ගන්න තියෙන්නේ මේ කොහොබස් සමග කොම්පෝස්ට් ටිකක් මිශ්‍ර කරගෙන මම මේ විදිහට හදාගෙන තිනවා. ඊළඟට මම පාවිච්චි කරන්නේ බිත්තර කටු. ඉතින් බිත්තර කටු වල ගොඩාක් කැල්සියම් තියෙනවා. ඉතින් කැල්සියම් කියන්නේ ඉතින් ශාකයේ වර්ධනයට වගේම ශාකයේ ශක්තිමත් භාවයටත් ඉතාම වටිනා කරන. ඉතින් ඒ වගේම මේ බිත්තර කටු වලින් පස්සේ pH වගේත් බැලන්ස් කරලා දෙනවා. ඊළඟට මම යොදාගන්නේ මුරුංගා කොළ. ඉතින් මුරුංගා කොළවල නයිට්‍රජන්, එතකොට කැල්සියම්, ඒ වගේම මැග්නීසියම් සහ අයන් කොටස් අඩංගු වෙනවා. ඊළඟට මම යොදාගන්නේ කෙසෙල් එලි. ඉතින් කෙසෙල් එලි ටිකක් වේලලා අරගෙන තින්නේ මද පවනේ වේලලා. ඉතින් කෙසෙල් එලි වල ඔයගොල්ලෝ ගොඩක් දන්නවා පොටෑසියම් බහුලව තියෙනවා. ඉතින් පොටෑසියම් කියන්නේ ඇන්තූරියම් වගාවට අවශ්‍යම සාධකයක්. ඊළඟට මම පාවිච්චි කරන්නේ ගිනිසීරියා කොළ. ඉතින් ගිනිසීරියා වල නයිට්‍රජන් බහුලව තියෙනවා. ඉතින් මේ ඔක්කොම මම මද පවනේ වෙලා දෙන ගොඩාක් අවු තියලා වෙලන්න එපා. එතකොට මෙහි තියෙන පෝෂණ කොටස් විනාශ වෙලා යනවා. ඒකින්ද මේවා මද පවනේ විතරයි වෙල ගන්න ඕනේ. ඉතින් අපි බලමු මේක ටික යොදලා කොහොමද අපි මේක මාධ්‍ය මිශ්‍රණය සකසා ගන්න කියලා. ඉතින් මේ පෝෂණ කොටස් යොදලා අපි මාධ්‍ය මිශ්‍රණය සකසා ගත්තම අපිට ඉක්මනින්ම පැලය වර්ධනය කර ගන්න වගේම ඉක්මනින් මල් ඵලදාවත් ලබා ගන්න පුළුවන්. ඇන්තූරියම් බගාවට ගොඩාක් වටිනවා මේක. දැන් අපිට පුළුවන් මේ ටික අපිට බ්ලෙන්ඩර් කප් එකක් හදලා සීනි කුඩු කරගන්න. මම මුලින්ම මේ මාධ්‍ය මිශ්‍රණය හදන්න යොදාගන්නේ කොහොබත් සමග කොම්පෝස්ට් ටික. මෙන්න මෙහෙම එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කොටාගත්ත මුරුංගා කොළ ටික. අපිට වෙන සීන්ව කොටාගෙන තිනවා. ඊට පස්සේ මම මේ මාධ්‍ය මිශ්‍රණය දාගන්නේ කෙසෙල් එලි සහ ගිනිසීරියා කොළ මම දෙකම එකට දාලා කොටා ගන්න තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් වෙන වෙනම කොටලා දාගන්න පුළුවන්. අන්තිමට මම මේකට එකතු කරනවා අපි සීන්ව කොටාගත් බිත්තර කටු ටික. දැන් අපිට පුළුවන් මේ මාධ්‍ය මිශ්‍රණය හොඳින් මේ වගේ හොඳට මිශ්‍ර වන ආකාරයට කලවම් කරගන්න ඕනේ. මේ අංශ කොටස් සියල්ලම හොඳට මිශ්‍ර වෙන ආකාරයට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඉතින් අපිට මේ වගේ මාධ්‍ය මිශ්‍රණය සකසා ගත්තාම අපිට රසායනික පොහොර වල තියෙන සෑම රසායනික ගුණයක්ම අඩංගු වෙන හොඳ මාධ්‍ය මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් අපිට පැලයට අමතරව පොහොර යොදන්න ඕනෙත් නැහැ. ඉතින් මේ වගේ මාධ්‍ය මිශ්‍රණයක් සකසා ගත්තම අපිට අමතර මුදලක් වැය වෙන්නේ නැතුව අපේ ඇන්තූරියම් වගාව සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ඇන්තූරියම් වගාව කරන අයට ගොඩාක් වටින වීඩියෝ එකක් තමයි අද මම ඔයගලන්ට කරලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද අපි ඇන්තූරියම් පැලේ හිටවන්න අපි යොදාගන්නේ කියලා. මම මුලින්ම කිව්වා වගේ ඇන්තූරියම් වලට විතර නෙමෙයි මේක අපි ඕකිඩ් පැලයක් රිපෝට් කිරීමේදී අපිට මේක යොදාගන්න පුළුවන්. ඊට පස්සේ මගේ ඇන්තූරියම් පැලේ හිටවන්න මම පෝච්චියක් ගත්තා මේ වගේ ප්ලාස්ටික් පෝච්චියක්. ඉතින් මේක අඩියක් විතර උසයි. ඊළඟට බලමු මේකට කොහොමද අපි මේ මාධ්‍ය මිශ්‍රණය එකතු කරගන්නේ කියලා. මම මුලින්ම මේකට එකතු කරගන්නේ කපාගත්ත පොල්ලෙලි කැබලි. ඉතින් හොඳින් මතක තබා ගන්න ඕනේ මම ඉස්සෙල්ලා කියලා දෙනවා පොල්ලෙලි අපි පාවිච්චි කිරීමේදී දවස් 2ක් විතර වතුරේ තියලා පොංගවලා ඊට පස්සේ පොඩ්ඩක් වේලෙන්න වගේ තියලා තමයි අපි කපා ගන්න ඕනේ. මොකද මේ තියෙන කහට ගතිය නිසා අපේ ඇන්තූරියම් පැලේ මුල් කුණු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පොල්ලෙලි කැබලි පාවිච්චි කිරීමේදී අපි මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම ටිකක් පෝච්චියෙන් භාගයක් විතර පිරෙන්න මේ පොල්ලෙලි කැබලි ටික දා ගන්නවා. ඉතින් අපි පොල්ලෙලි කැබලි ටික යොදලා ඉවරයි. දැන් ඊළඟට අපි බලමු මොකද්ද කරන්න කියලා.
ඊට පස්සේ අපි හදාගත්ත මාධ්‍ය මිශ්‍රණය අරගෙන මෙන්න මේ වගේ මේ අපි භාජනයෙන් 4න් 3ක් විතර මේකට අපි එකතු කරගන්න ඕනේ මේ විදියට. 4න් 1ක විතර කොටසක් අපි ඉතුරු කරගන්නවා. ඊළඟට අපි මේ මාධ්‍ය මිශ්‍රණය හොඳින් පෝච්චියේ මේ විදියට විසිර ගන්න ඕනේ. මේ වගේ අපි ටිකක් හොඳ මාධ්‍ය මිශ්‍රණයක් හදාගත්තාම අපිට වාසි ගොඩක් තියෙනවා. මොකද මේවා රසායනික හොරක් නෙමෙයි. සහ අපි ගෙදර නිවසා වටින්ම හොයාගත් දේ වලින් තමයි මම මේ කාබනික මාධ්‍ය මිශ්‍රණය හදාගන්න තියෙන්නේ. ඊළඟට මම මේ තියෙන්නේ පොඩි කාලේ පැල කරගෙන දැන් ටිකක් ලොකු වෙලා තියෙන අන්තෝලින් පැලයක්. ඉතින් අපි මේක තමයි අපි අලුත් පෝච්චියට ගන්න යන්නේ. ඉතින් මේක ටිකක් පොඩි පෝච්චි එක තමයි තියෙන්නේ. දැන් අපි මේක හිමීට මෙම පෝච්චියෙන් ඉවත් කරගන්න පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද නැත්තම් මේකේ මුල් ටික කැඩෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට හිමීට පසබුරු කරලා හිමීට මේ ගසේ මූල පද්ධතියට හානි නොවන ආකාරයට ගලව ගන්න ඕනේ. දැන් මේ පැලය මම හිමීට ගලව ගත්තා. ඉතින් ටිකක් වැඩිපුර දිග මුල් තියෙනවා නම් අපි ඒවා පොඩ්ඩක් මෙන්න මේ විදිහට කඩන්න ඕනේ. මොකද ඊට පස්සේ අපි බලමු මේ කොහොමද අපි අපේ පෝච්චිය හිටවන්නේ කියලා. ඊට පස්සේ අපි අපේ මාධ්‍ය මිශ්‍රණය එකතු කරගත්ත පෝච්චිය අරගෙන ඒකේ මැදින් මෙන්න මේ විදිහට අපි පොඩි හිඩසක් කියන්නේ ඉඩක් හදා ගන්න ඕනේ. මොකද මේ පිළිස හදාගන්නේ අපි ගලවාගත් ඇන්තෝරියම් පැලේ මූල පද්ධතිය මෙන්න මේ විදිහට මෙතන අපි ඉඩසක් සාදාගත්තාම ටිකක් ශක්තිමත්ව අපට පෝච්චිය හිටව ගන්න පුළුවන්. මොකද මම මේක ටිකක් ලොකු වෙනකම්ම සහ පැල ලබා දෙනකම් මේ පෝච්චිය තමයි තියන්නේ. ඒකින්ද මේ වගේ ඉඩසක් හදාගත්තාම අපිට අපේ ඇන්තෝරියම් පැලේ මුල මෙන්න මේ විදිහට තියලා අපිට මූල පද්ධතිය මෙහෙම උඩින් තියාගන්න පුළුවන්. දැන් අපි සාර්ථකව අපේ ඇන්තෝරියම් පැලේ මේ පෝච්චිය රඳව ගත්තා. ඊට පස්සේ මම කරන්නේ ආපහු සැරයක් අපි කපාගත්ත පොල්ලෙලි කැබල් ටිකක් අරන් මෙන්න මේ විදිහට මේ මූල පද්ධතිය උඩින් අතුරු ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පොල්ලෙලි අතුරු ගත්තාම අපේ පැලේ ශක්තිමත්භාවය වැඩි වෙන අතර මේ පැලය ලොකු වෙලා ඉක්මනින්ම පැල ලබා දෙනවා. ඉතින් දැන් මම මේ පොල්ලෙලි ටික අතුරුගෙන ඉවසයි. දැන් අපි බලමු මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ ඔබට මතක ඇති මම මුලින්ම අපි යොදාගත් මාධ්‍ය මිශ්‍රණයෙන් 4න් 3ක් විතරයි අපි යොදාගත්තේ. ඊටු 4න්කත් මම ඊට පස්සේ මේ පොල්ලෙලි කැබලි උඩින් මේ විදිහට අතුරු ගන්නවා. එතකොට අපිට පොහොර කොටස් දෙකක් අපි මූල පද්ධතිය යටින් සහ උඩින් දෙපාර්ශ්වයෙන් අපි එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු අර මාධ්‍ය මිශ්‍රණය මේ විදිහට ආපහු පොඩ්ඩක් විසිරෙන ආකාරයට විසිර ගන්නවා. පෝච්චියේ සෑම අතකට යන විදිහට. ඊට පස්සේ දැන් අපි සකසා ගන්න අවසానයි. ආපහු මම තවත් පොල්ලෙලි කැබලි ටිකක් අරගෙන මේ පොහොර මාධ්‍ය මිශ්‍රණය වැහෙන විදිහට මේ විදිහට උඩින් දා ගන්නවා. මේ අපි එකතු කරන අන්තිම පොල්ලෙලි කොටස් ටික. දැන් අපි අපේ ඇන්තෝරියම් පැලය අලුත් පෝච්චිය හිටවන අවසానයි. ඉතින් අද මම ඔයාලට කියා දුන්නා කොහොමද අලුතින් ඇන්තෝරියම් පැලයක් හිටවීමේදී හොඳ මාධ්‍ය මිශ්‍රණයක් හදාගෙන අපිට මාස 1කමාරක් වගේ කාලයකදී පැලේ හොඳින් වර්ධනය කරගෙන මල්පල දාව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේ ක්‍රමය යොදාගෙන ඕගොල්ලන්ගේ ඇන්තෝරියම් වගාවන් සාර්ථක කරවන්න වගේ අපිට අපේ මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් try කරලා ඔයාගේ යාළුවටත් මේක share කරන්න පුළුවන්. ඉතින් මම අද කියා දුන්නා පහසුවෙන්ම ලේසියෙන්ම අපේ ගෙදර නිවසාවටින්
හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය වලින් කොහොමද හොඳ මාධ්‍ය මිශ්‍රණයක් හදාගෙන අලුතෙන් ඇන්තූරියම් පැලයක් පෝච්චි එක හිටවන්නේ කියලා. ඉතින් විශේෂම කාරණාව තමයි අපි මේ මාධ්‍ය මිශ්‍රණය යොදාගත් ආකාරයට මූලපදිත උඩනුත් යටිනුත් පොහොර කොටස් පැලයට ලබා දීම තමයි පැලේ ඉක්මන් වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ වගේම මූලපදිත යටින් තියෙන නිසා අපිට මේ පැලය ලොකු වෙලා ඉක්මනින්ම පැලත් ලබා දෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ඇන්තූරියම් වගාවට වැදගත් වෙන දෙයක් අද ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයගලන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.